ඔන්න අද අපි යන්නේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවට. මේ භාවනා මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ පොල්ගහවෙල වඩුවාව ප්‍රදේශයේ. පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙය 1999 අගෝස්තු මාස 14 වෙනි දින ආරම්භ කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බුදුන් වහන්සේගේ මුල්ම දේශනා සත්‍ය ලෙසම ලෝකයට ප්‍රචාරය කිරීමයි. මෙම ස්ථානය අද ශ්‍රී ලංකාවේ මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනවා. අද වන විට මේ මහමෙවුනා අසපු සංචිත ලෝකයේ හැම තැනකටම වාගේ විසිරලා තියෙනවා. මෙහි වාසය කරන භික්ෂූන් වහන්සේලා බුදුදහමේ මුල් අර්ථය අනුව සීල සමාධි ප්‍රඥා වර්ධනය කර ගනිමින් ජීවිතය සරලව ගත කරනවා. මෙම භාවනා අසපුවේ මිනිස්සුන්ට ලබා දෙන ප්‍රධානම දේ වන්නේ භාවනාමය වැඩසටහන් ධර්ම දේශනා සහ ජීවිතයේ නිවැරදිව තේරුම් ගැනීමට මාර්ගයනුත් කියා දෙනවා. මෙහි පැමිණෙන භක්තිමත් ජනතාව මල් පූජා කරමින් පහන් දැල්වමින් නිහතමානීව භාවනා කරමින් සිත සංසුන් කරගන්න උත්සාහ කරනවා. මහමෙවුනාව අපට උගන්වන්නේ ජීවිතයේ අනිත්‍ය බව, දුක ඇති බව, එම දුකින් නිදහස් වීමට මාර්ගයක් ඇති බවයි. අද තියෙන වේගවත් පීඩාවෙන් පිරුණු ලෝකයේ මෙවැනි ස්ථාන අපිට දෙන ලොකුම වටිනාකම හිතට හරිම සැනසුමක්. මහමෙවුනාව කියන්නේ පන්සලක් විතරක්ම නෙමෙයි. ඒ ජීවිතය වෙනස් කරන මාර්ගයක්. ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික උරුමය අද ජීවමානව පවතින බවට මේ හොඳම උදාහරණයක්. මෙහි තිබෙන විශේෂම අංගය වෙන්නේ සිරි ගෞතම සම්බුද්ධ රාජමාලිගාව. මෙම රජමාලිගාව තියෙන ප්‍රදේශයේ ජනාකීර්ණය වෙලාවකට සහ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන කුටි පිහිටා තිබෙන්නේ නිහඬ නිසසල වනගත පරිසරයක් තුල. එමෙන්ම දිනපතා බොහෝ සදහැවතුන් පිරිසක් සංඝයා උදෙසා දන්පැන් පිදීමෙන් හා සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගන්නවා. මෙම පොල්ගහවෙල අසපුවේදී ගොඩක් භාවනා වැඩසටහන් තියෙනවා. දිනයන් සඳහන් කරොත් පුන් පොහොදා සීල භාවනා වැඩසටහන් තියෙනවා. ළමා දහම් වැඩසටහන් තියෙනවා. ඒක තියෙන සෑම මාසකම පුන් පොහෝ දින පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා සිරි ගෞතම බෝධි වන්දනාව තියෙනවා. සෑම සෙනසුරාදාම පස්වරු 5:45ට.